අද මම ඔයගලන්ට කියන්න යන්නේ Google Gemini එකෙන් අපිට කරන්න පුළුවන් වැඩ කීපයක්. අපේ එදිනදා ජීවිතයේ වැඩවලට Google Gemini එකෙන් අපිට කරන්න පුළුවන් Google Gemini එක ප්‍රයෝජනට ගන්න පුළුවන් දේවල් කීපයක් ගැන අපි අද කතා කරලා බලමු. ඉතින් ඔයාගේ ෆෝන් එකෙන් මේ වැඩේ කරගන්න පුළුවන් Google Gemini එකට ගිහිල්ලා ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. දැන් මෙතනදී අපි බලමු කොහොමද ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා අපිට ඕන විදිහට ඒක හදාගන්න කියලා. මේක ෆොටෝ එකක් හදාගන්න එක විතරක්ම නෙමෙයි. ඊට වඩා ගොඩක් දේවල් මේ Gemini එක හරහා කරන්න පුළුවන්. අන්න ඒ ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. දැන් ඔයාලට පේනවා මෙතන මේ ප්ලස් අයිකන් එකක් තියෙනවා. ඒක අපි ක්ලික් කරාට පස්සේ එනවා කැමරා, අප්ලෝඩ් ෆයිල්, add from drive ඒ වගේ එනවා. මන්ද මෙතන මේ මගේ ෆෝන් එකේ ගැලරි එකේ ෆොටෝ එකක් තියෙනවා. මම ඒක මෙතනට අප්ලෝඩ් කරගන්න තමයි හදන්නේ. දැන් මේක අප්ලෝඩ් ක්ලික් කරාට පස්සේ මෙතන choose an action කියලා එකක් එනවා. ඒකේ මේ දකුණු පැත්තේ කෙළවරේම තියෙනවා photos and videos කියලා. ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ අපේ ෆෝන් එකේ ගැලරි එකට තමයි යන්නේ. ඒකේ මම මෙතන අදාළ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. දැන් සිලෙක්ට් කරගත්තට පස්සේ එයා මෙතනට ලෝඩ් වෙනවා. හරි යාළුවනේ. දැන් මේ ෆොටෝ එක ලෝඩ් වෙලා තියෙන්නේ. මම මගේ මේ වත්තේ ෆොටෝ එකක් මේ තියෙන්නේ. දැන් කරන්න හදන්නේ මේකෙන් ඉමේජ් එකක් ජෙනරේට් කරගන්නත් පුළුවන්. ඒ වුණාට මෙතන මම ඊට වඩා වෙනස් දෙයක් තමයි කරන්න හදන්නේ. අපි බලමු මේක මොකක්ද කියලා. මට දැන් ඕන මෙතන මේ තනකොළ ටික මම ඔයාලට ඉමේජ් එක ගිහිල්ලා පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ මේක තමයි ඉමේජ් එක. දැන් මං හදන්නේ මේ තනකොළ හරියාකාරව මේ හදාගන්න මං Google Gemini එකෙන් පොඩි උපදෙස් ටිකක් ගන්න තමයි යන්නේ. හරි දැන් මම මෙතනින් අහනවා I need this grass make perfect. මේ විදිහට මම ටයිප් කරලා එයාගෙන් අහනවා. අපි බලමු මොකද්ද එයා මට දෙන උත්තරේ කියලා. දෙන්න මෙහෙම බොහොම පොඩි වෙලාවකින් එයාගේ ආන්සර් එක ගන්න පුළුවන්. මෙතන තියෙනවා කරුණු ගොඩක්. මේ simple loan කියා maintains දැන් මේ තනකොළ වවන්න හරියාකාර වේදේ කරගන්න උපදෙස් තමයි මට මෙතන දීලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට මේ වගේ ඔප්ෂන් එකක් ගන්නත් පුළුවන්. දැන් මේක මට ඕනනම් පුළුවන් මේක සිංහල වලට ට්‍රාන්ස්ලේට් කරගන්න. මම මෙතන දානවා translate to සිංහල කියලා. අපි බලමු දැන් මොකද්ද වෙන්නේ කියලා. දැක්කද යාළුවනේ? මේ පස හදාගන්න තැන ඉඳන්ම එයා මට මෙතන උපදෙස් වගේක් දීලා තියෙනවා. දැන් මම මෙතන ටයිප් කරේ නෑනේ මේ ගේට්ටුවක් ගැන. එයා දැන් ඒ ඉමේජ් එක ඇනලයිස් කරලා තමයි මේ ගේට්ටුව දක්වා මේ වගේ දේවල් දාලා තියෙන පේනවා. මේ ගේට්ටුව දක්වා පාත බිම් ගල් දැන් මේ වගේ සිංහලෙන් උපදෙස් ටිකක් දීලා තියෙනවා. දැන් මේකේ ඒක තමයි අපිට මේ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ස්ට්‍රක්ෂන් ඇඩ්වයිස්. ඒ වගේම අපි බලමු මේ ඉමේජ් එක අපි පොඩ්ඩක් අපි කියමුකෝ මට මේ පොඩ්ඩක් බිමට ඉන්ටර්ලොක් ගල් ටිකක් අල්ලලා ඒ වගේ තිබුණොත් කියන්නේ වැඩේ කරන්න කලින් අපි කොහොමද ඒක පෙනුම ගන්න කියලා මෙහෙම ගමු. give me design as interlock type උත්තර දෙනවා. interlock stones in full garden. give me image කියලා දීලා බලමු. දැන් එයා ජෙනරේට් වෙනවා. අපි බලමු
මොකක්ද එයා දෙන ඉමේජ් එක කියලා. ඉතින් යාළුවනේ දැන් මේ වගේ වත්ත ලස්සන්ට හදලා මේ සම්පූර්ණ වත්තෙම ඉන්ටර්ලොක් ගල් දාලා මට දැන් දුන්න ඔප්ෂන් එකක්. මේ මගේ ඔරිජිනල් ඉමේජ් එක මම ඔයාලට ආයෙත් පෙන්නන්නම්. මේ තියෙන්නේ මම මේ ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එක. හරිද? දැන් මේ ගේට් එක තියෙනවා, පොල් ගහ තියෙනවා, ඕවා තියෙනවා. ඉතින් දැන් මම හැදුවනේ. දැන් තියෙන්නේ එයා මට දුන්න ඔප්ෂන් එක. මේ තියෙන්නේ. දැක්කද? මෙන්න මේ වගේ අපිට ඉමේජ් එක ඕනනම් ඒ විදිහට ජෙනරේට් කරගන්න පුළුවන්. දැන් බලන්න වැඩේ කරන්න කලින් මේ වගේ ඔප්ෂන් එකක් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා කියන්නේත් ලොකු දෙයක් නේ. අපිට හොඳ අදහසක් ගන්න පුළුවන්. අන්න ඒක තමයි මම අද Gemini එකෙන් පෙන්වන්න උත්සාහ කරේ. මේ වගේ ගොඩක් ඔප්ෂන් අපිට ගන්න පුළුවන්. තව මම මෙතන වෙන ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා අපි බලමු. අප්ලෝඩ් ෆයිල්ස් ගියා. ෆොටෝස් ඇන්ඩ් වීඩියෝස් ක්ලික් කරා. මෙන්න මේ ඉමේජ් එක තමයි මම දැන් මෙතනට අප්ලෝඩ් කරලා තියෙන්නේ. මල් පෝච්චි එක මේ මල් පැලයක්. හරිද? එතකොට මම මේකට මං අහනවා how to make flowers on this plant කියලා. මම නිකන් පොඩි ඇඩ්වයිස් එකක් ගන්නවා වගේ තමයි ඇහුවේ. අපි බලමු යා මොකද්ද දෙන උත්තරේ කියලා. ඉතින් දැන් යා ගහත් අඳුරගෙන ඉන්නේ. අර කලින් මේ දුන්නා වගේ මේ උපදේශ ටිකක් දෙනවා. අපි ආයෙ මේක ට්‍රාන්ස්ලේට් කරලා බලමු. දැන් සිංහලට ට්‍රාන්ස්ලේට් වෙනවා. මේ තියෙන්නේ එයා සම්පූර්ණ විස්තරයක් දීලා තියෙනවා. දැක්කද? ඒ වගේ පැලයක මල් පිපෙන එක ගොඩක් දුර්ලභයි කියලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ අපිට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය කරන සමහර දේවල් වටිනවා ගොඩක්. මම දැන් ටයිප් කරගත්ත give me a different design from this plant. ඇඩ්වයිස් එකක් ගන්නවද? එහෙම නැත්නම් අපිට ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න ඕනද කියලා එයාට කියන්න ඕනේ. එතකොට තමයි එයා ඒකේ අවුට්පුට් එක අපිට හරියට අරගෙන දෙන්නේ. සම්පූර්ණයෙන්ම පොට් එක වෙනස් කරලා. ඉතින් මේ වගේ ඔයගොල්ලොන්ට පුළුවන් සාමාන්‍යයෙන් ඔය ගෙදරක ලිවිං රූම් එකක හරි එහෙම නැත්නම් ඔය සැලොන් එකක් කරන කෙනෙක්ට හරි දැන් ඇරේන්ජ්මන්ට් කරන්න කලින් ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා මේක මේ විදිහට කොහොමද ලස්සනට කරලා දෙන්නේ කියලා පොඩි අදහසක් ගන්න පුළුවන්. තවත් ඉතින් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. වීඩියෝ එක වැදගත් කියලා හිතනවා ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම.